සාමාන්‍ය සමයේ 14 වන ඉරිදින පළමු ජනවන්දනා වසරේ ධර්ම දේශනාව 2026 ජූලි මාස 5 වන දින. කරුණාවෙන් සහ දයානුකම්පාවෙන් පිරුණු අපගේ දෙවි සමිදානන් වහන්සේ. ක්‍රිස්තුමන් තුළ මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අද ශුද්ධෝ සභා මාතාව සාමාන්‍ය සමයේ 14 වන ඉරිදින සමරයි. පව්කරුවන් වන අප කෙරෙහි දෙවි සමිදානන් වහන්සේ දක්වන මහත් දයානුකම්පාව සහ ප්‍රේමය ගැන මෙනෙහි කර බලන්නට අද ජනවන්දනාව අප සැමට ආරාධනා කරයි. ජයග්‍රාහී සහ නිහතමානී රජුගේ පැමිණීම පිළිබඳව සකරියා දිවසවරයා අනාවැකි පවසන ආකාරය අද පළමු දේව ප්‍රකාශනයෙන් අපට අසන්නට ලැබේ. යුද අශ්වයෙකුගේ පිටනැග එනවාට වඩා මෙම රජු කොටලුවකුගේ පිටනැග එන බවත්, ඔහුගේ ජයග්‍රහණය පොළවේ කෙළවර දක්වාම යුද්ධ කරනවා වෙනුවට සාමය තුළින් ලබා ගන්නා බවත් දිවසවරයා තවදුරටත් අනාවැකි පළ කරයි. අද පිළිතුරු ගීයට ගෙන ඇති ගීතාවලියේ 144 වන ගීතය වහා නොකිපෙන තිසර පෙමින් යුත් සහ අනුකම්පාවෙන් පූර්ණ දෙවි සමිදානන් වහන්සේව ප්‍රීතියෙන් ප්‍රශංසා කරයි. දුබල වූ සියල්ලන් උන්වහන්සේ නැගිටවන බව මෙම ප්‍රශංසාවෙන් අප සැමට මතක් කර දෙයි. දෙවි සමිදානන් වහන්සේගේ ආත්මය ඔවුන් තුළ වාසය කරන බව ශුද්ධෝ පවුලතුමන් රෝමවරුන් හට ලියූ ලිපියෙන් රෝමවරුන් හට පැහැදිලි කරයි. ඔබේ මරණීය ශරීරවලට ජීවනය දෙන්නේ මෙම ආත්මයන්න් වහන්සේ විසින්ය. එම නිසාම අපි ශරීරයේ වැරදි ක්‍රියා අවසන් කළ යුතු වෙමු. එවිට මලවුන් කෙරෙන් උත්ථාන වූ තැනැන් වහන්සේ ඔබ තුළ නිදහසේ වැඩ වසනු ඇත. අද මතෙව් සුභාරංචියෙන් ජේසුස් සමිදානන් වහන්සේ ආරාධනා කරන්නේ වෙහෙස වන බර උසුලන සියල්ලනි මා වෙතට එන්න, මම ඔබට සහනය දෙමි යනුවෙන් ප්‍රකාශ කරමින්ය. දේව රාජ්‍ය පිළිබඳව අභිරහස් බාලයන් හට අනාවරණය කළ හේයින් උන්වහන්සේ දෙවි සමිදානන් වහන්සේට ප්‍රශංසා කරන අතර තම ජීවිතයේ වියගහ කරටගෙන එය නිහතමානීව ඔසලාගෙන යන්නට උන්වහන්සේගෙන් ඉගෙන ගන්නා ලෙස උන්වහන්සේ තම ශ්‍රාවකින් හට ආරාධනා කරන සේක. මෙනෙහි කිරීම. 14 වන ලියෝ පාප් වහන්සේගේ මෙනෙහි කිරීමෙන් විඳක්. බොහෝ බිය සහ සංකාවන්, ආතතීන් සහ අද ලෝකයේ පවතින යුද්ධකාරී පරිසරයන් පුද්ගලයන්ගේ සහ ජනතාවගේ හදවත් තුළ සාමය සඳහා දැඩි අවශ්‍යතාවයක් ඇති කර ඇත. මානව බැඳීම් විස කරන සහ
ජීවිත විනාශ කරන ප්‍රචණ්ඩත්වයේ සුළුසුළඟ මැද්දේ දෙවි සමිදානන්ගේ දයාව කරුණකටගෙන මෙම විෂමකාරී ලෝකයට අලුත් බලාපොරොත්තුවක් ලබා දෙන ලෙසට අපගේ හදවත් දෙවි සමිදානන් වහන්සේට මොරගසයි. අපගේ ජීවිත වෙනස් කරමින් අප තුළින් මෙම ලෝකය යහපත් අතට හැරවීමට අපව බලවත් කළ හැක්කේ දෙවි සමිදානන් වහන්සේගේ මෙම මහත් දයානුකම්පාවටයි. දෙවි සමිදානන් වහන්සේ කිසිවිටෙකත් තම දයාව පෙන්වීමෙන් වෙහෙසටපත් නොවේ. ගීතාවලියේ පවසන ආකාරයට උන්වහන්සේගේ ප්‍රේමය සදහටම පවතින අතර ඒ අසීමිත ප්‍රේමය සඳහා මේ ලෝකයේ සියලු තරාතිරම් වල මිනිසුන් මොරගසති. 14 වන ලියෝ පාප් වහන්සේ සමග අපි යාඥා කරමු. මිනිස් ජීවිතයේ ගෞරවය සහ ආරක්ෂාව දෙවි සමිදානන් වහන්සේගෙන් ලැබුණු ත්‍යාගයක් ලෙස හඳුනා ගනිමින් මිනිස් ජීවිතයේ සෑම අධීරකදීම එය ආරක්ෂා කිරීමට මිනිසුන් යොමු කරවන මෙන් ඉල්ලා දෙවි මහෝත්තමයන් වහන්සේට කන්නලාව කරමු. ක්‍රිස්තුස් වහන්සේගෙන් සහ සුභාරංචියෙන් අපගේ ජීවිත මාර්ගය තෝරාගන්නේ කෙසේදයි දැන ගැනීමට අපට හැකිවන ලෙසත් අපව සමිදානන් වහන්සේගෙන් ඈත් කරන සියලු දේ ප්‍රතික්ෂේප කිරීමටත් අපව බලවත් කරන මෙන් ඉල්ලා අපි යාඥා කරමු. ශුද්ධාත්මයන් වහන්සේ ඔබ වහන්සේ අපගේ අවබෝධයේ ආලෝකය වනසේක. අපගේ ජීවිතයේ තීරණ ගැනීමේදී නිරන්තරයෙන් අපව මෙහෙය වූ මැනව. ඔබ වහන්සේගේ හඬට අවධානයෙන් සවන් දීමට අපට මඟ පෙන්වුව මැනව. එවිට ඔබ වහන්සේට සැබවින්ම වැදගත් දේ ග්‍රහණය කරගනිමින් අපගේ ජීවිතයේ හරි දේ කිරීමට අපට හැකිවනු ඇත. අපි ක්‍රියා කරන ආකාරය, අපි තුළ වාසය කරන හැඟීම්, අපව යටපත් කරන සිතුවිලි බොහෝ විට හඳුනා ගැනීමට අපි අපොහොසත් වෙමු. එම නිසා අපි ගැන ගැඹුරින් දැන ගැනීමට අපගේ කලබලකාරී සිත් එක්තැන් කොට තබාගෙන අපගේ ජීවිත ගැන මෙනෙහි කර බැලීමට අපව යොමු කරවන මෙන් ඉල්ලා දෙවියන් වහන්සේට කඳලව් කරමු. අපව සුභාරංචියේ ප්‍රීතියට ගෙන යන තීරණ ගැනීමට අපට මඟ පෙන්වුව මැනව. සැකය නිසා වෙහෙසට පත්වන අවස්ථා හරහා ධෛර්යමත්ව ගමන් කරමින් ජීවිතයේ වැරදි දේවල් සමග අරගල කරමින් හෝ සුභාරංචියේ ප්‍රීතිය පමණක් සෙවීමටත් අපව දුර්වල වන සෑම අවස්ථාවකම නැවත ආරම්භ කරමින් මෙම ජීවිතයේ අවසානයේ ලැබෙන සැනසීම අත්කර ගැනීමටත් අපට පිහිට වූ මැනව. අපගේ ජීවිත කොළඹවන දේ පිළිබඳව ගැඹුරු අවබෝධයෙන් සිටීමට අපට වරම් දුන මැනව. එවිට අපව ක්‍රිස්තුස් වහන්සේගෙන් ඈත් කරන දේ ප්‍රතික්ෂේප කිරීමට
අපට හැකිවනු ඇත. එමගින් උන්වහන්සේට සියලු දේට වඩා ඉහළින් ප්‍රේම කරන්නටත් උන්වහන්සේට පූර්ණ ලෙස සේවය කරන්නටත් හැකිවනු ඇත. ආමෙන්.